වෙල්කම් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරන්නම් The Goddess Within channel එකෙන් guidance affirmation සහ positive mindset එකක් ඇති කරගන්න ඔයාලට මම වීඩියෝ අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක twin flame journey එක ගැන මම ගෙන වීඩියෝ series එකේ part 4 හතරවෙනි කොටස twin flame healing ගැන. අද වීඩියෝ එකෙන් මම කතා කරනවා twin flame healing කියන්නේ මොකක්ද? healing වීමේ අරමුණ කොහොමද heal කරගන්නේ? මොනවද කරන්න ඕනේ කියලා. ඔයා heal වෙන ගමන් කියලා කොහොමද ඔයා දැනගන්නේ කියලා. මේ වීඩියෝ එක divine feminine ලට මම ඉස්සරහට divine masculine ලටත් වීඩියෝ එකක් ගේන්නම්. divine feminine ලටම විතරක් twin flame වීඩියෝ වැඩියෙන් තියෙන්නේ මොකද? මේ journey එකේ මුලින්ම awaken වෙන්නේ feminine. feminine තමයි මූලික වෙන්නේ මේ journey එක heal කරගන්න. feminine heal වෙදි තමයි masculine awaken වෙන්නේ. divine masculine ට heal වෙන්න පුළුවන් වෙන්නේ. මොකද divine feminine තමයි විශ්වයට universe එකට connected වෙලා ඉන්නේ ගොඩක්ම. අපි mother universe කියලා කියන්නේ මේ නිසා. මේ විශ්වයේ පැවැත්මට ජීවීන්ට උපත දෙන පවා වෙන්නේ feminine නිසා. ඒකයි twin flame journey එකෙත් මේ divine feminine මූලික වෙන්නේ healing වෙන්න. මේ twin flame journey එකේ healing කියන්නේ ඔයා තුල තියෙන වේදනාව, බය, attachment එක වගේ දේවල් transform කරන එක ආදරයට, විශ්වාසයට, ඒ වගේම මේ දේවල් balance කරන එක. මේ pain කිව්වහම past relationships වලින්, family එකේ දේවල් හෝ මොනවා හරි මේ වේදනාවල්. එතකොට බය කියන්නේ ඔයා life එකේ ඉදිරියට යන්න තියෙන fear එක, past එක නිසා ඇති වුණ fear එක, කෙනෙක් නැති වෙයි, මේ දේවල් නැති වෙයි කියලා ඔයාට දැනෙන බය. මෙන්න මේ දේවල් නැති කරගන්න එක, heal කරගන්න එක තමයි මේ twin flame journey එකේ healing කියන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා ඔයාලා තුල මිනිස්සු හැමෝම තුල feminine and masculine energies තියෙනවා. මෙන්න මේ energies ඔයා තුල balance කරගන්න එක, divine feminine and divine masculine energies ඔයා තුල balance කරගන්න එක වෙන්න ඕන දෙයක්. කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට කිව්වා මේ mirroring ගැන. twin flame journey එක යන හැමෝම මේ මොනවා හරි heal විය යුතු දෙයක් mirror කරනවා. ඒ mirroring වෙන දේවල් heal කරගන්න එක තමයි twin flame journey එකේ healing කියන්නේ. සරලවම healing කියන්නේ twin flamesලා මේ separation එකට ගියාට පස්සේ තම තමන්ගේ ආත්මය පිරිසිදු කර ගැනීමක් වෙන එක. මෙහෙම දේවල් heal කරගෙන attachment එක unconditional love එකක් වෙන එක, ඔයාලගේ old wounds, past wounds, childhood trauma, ego, fear වගේම ඔයාලා තුල තියෙන attachment controlling බව මේ දේවල් සුව කරගෙන balance කරගෙන ඔයාලගේ divine self එකට එන එක තමයි වෙන්න ඕන. ඔයාගේ twin දේවල් mirror කරලා ඔයාට කියලා දෙන්නේ මේක. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් healing කියන්නේ ඔයාගේ twinව හදන එක නෙමෙයි, එයාව වෙනස් කරන එක නෙමෙයි. මේ separation අමාරු, connection එක intense වෙන්නේ මේ twin flame journey එකෙන් ඔයාට පැහැදිලිවම පෙන්වන්නේ unconditional love එකක්, අසීමාන්තික ආදරයක් ලැබෙන්න, ඔයා තුල ඔයා heal විය යුතු දේවල්, ඔයාගේ divine energy එකට එන්න, ඔයා තුල balance විය යුතු දේවල්. එතකොට මේ twin flame healing වීමේ අරමුණ කලින් කිව්වා වගේ අසීමාන්තික ආදරයක් කියන්නේ මොකක්ද කියලා ඔයාට කියලා දෙන්න. මේ unconditional love කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව නොදන්න අය ඉන්නවා. ඔය දෙන්න වෙන වෙනම හිටියත් outcome එක මොකක් වුණත් ඔයා මේ කෙනාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවි, කෙනෙක්ගෙන් අපි දෙයක් බලාපොරොත්තු නොවි, එයාට සීමා නැතුව කොන්දේසි විරහිතව ආදරය කරනවා කියන එක. එයාගේ ආත්මයට ආදරය කරන එක තමයි මේ unconditional love කියන්නේ. එතකොට මෙයාගේ behavior එකට නෙමෙයි ඔයා ආදරය කරන්නේ, එයාගේ ආත්මයට, එයා ඔයාගේ life එකේ කවුද, ඔය දෙන්නගේ journey එකේ outcome එකට නෙමෙයි ආදරය කරන්නේ. සමහර twin flamesලා ඉන්නවා එයාලගේ journey එකේ outcome එක එකතු වීමම නෙමෙයි. conditions සීමා නෑ මේ twin flame ආදරයට. එතකොට ඔයාලා මේ healing එක තුල දැනගත යුතු දේ twin flame කියන්නේ romance විතරක් නෙමෙයි, එකතු වීමම නෙමෙයි. මේක ඊට එහා දෙයක්. ඔය දෙන reunion වුණත් නැතත් journey එක මොකක් වුණත් ඔයාට පුළුවන් ද unconditionally පුංචිම දෙයක්වත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවි එයාට ආදරය කරන්න. twin flame unconditional love එකේදී ඔය දෙන්නගේ higher self එකෙන් තමයි මේ ආදරය එන්නේ. higher self කියන්නේ ඔයාගේ ආත්මයේ උසස්ම, පවිත්‍රම,
දැනුම සහ ආදරය පිරුණු කොටස ඔයාගේ ඩිවයින් සෙල්ෆ් එක. අපි මේ ඉන්නේ 3D level එකේ නැත්නම් physical world එකේ. ඔයාගේ higher self එක ඉන්නේ spiritual world එකේ 5D level එකේ. ඔයා ඔයාගේ twinුයි 3D world එකේ එකට නොහිටියට 5D level එකෙන් ඔය දෙන්න දැනටම එකතු වෙලා ඉන්නේ. ඒකයි ඔයාගේ twin runner උනත් ඒ හිස් බව ඔයාට දැනෙන්නේ නැත්තේ. ඉතින් ඔය දෙන්නගේ ජර්නි එක එකතු වීමම නෙමෙයි, රොමැන්ටිකලි එකතු වීමම නෙමෙයි. මෙන්න මේ දේ අවබෝධ කරගන්න ඕන. ඔය දෙන්න මුණ ගැහෙන්නේ සෝල් පර්පස් එකකට. ඔය දෙන්නටම ස්පිරිචුවලි අදාළ කාර්යයක් තියෙනවා. ඔයාලගේ ආත්මය past wounds trauma වලින් heal කරගෙන ඔයාගේ best version එක divine feminine, divine masculine ඔයාගේ higher self එකට connect වෙන එක, awaken වෙන එකයි ඔයාලගේ journey එකේ අරමුණ. ඔයාලා අතර reunion එක විතරක් වෙන්න නෙමේ, ඔයාලා ඔයාගේ higher self එක best version එකට එන්නයි මේ twin flame healing එකට ඔයා මුහුණ දිය යුතු වෙන්නේ. අපි බලමු කොහොමද ඔයාලා තමන්ව heal කරගන්නේ කියලා. ඊට කලින් මේක කියන්න ඕන, ඔයාගේ twin mirror කරන්නේ ඔයා තුල heal විය යුතු දේවල්, ඒ වගේම එයා තුල heal විය යුතු දේවලුත් ඔයා දකි. ඒ කියන්නේ ඔයා twin ගෙන් දකින හැම දෙයක්ම ඔයාගෙම heal විය යුතු දේ නොවෙන්න පුළුවන්. ඒත් ඔය දෙන්නම එක්කෙනෙක් ඔයා heal වෙද්දී ඔයාගේ twin ඉබේම heal වෙනවා. ඔයාගේ twin spiritually awaken වෙලා නැති නිසා එයා මේ healing ගැන heal වෙන්න දන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා awaken, ඔයා spiritual. ඉතින් ඔයා දන්නවා කොහොමද healing කරන්න කියලා. ඔයාගේ twin තුලින් ඔයා දකින දෙයක් තියෙනවා නම් ඒක ඔයා තුල heal විය යුතු දෙයක් නොවුනත් ඔයාට පුළුවන් එයා වෙනුවෙන් ඒ දේ ඔයා තුල heal කරගන්න. මොකද එයා ඔයාවයි mirror කරන්නේ. ඔයා heal වෙද්දී ඔයාගේ twin ඉබේම heal වෙනවා. ඔයාටයි පුළුවන් එයාවත් spiritually awaken කරන්න. මේ journey එක තුල ඔය දෙන්නෙක් නෙමේ, පුද්ගලයන් දෙන්නෙක් විදිහට දැක්කට ඔයාලා ආත්මයෙන් එක්කෙනෙක්. ඉතින් හිතන්න එපා ඔයා තනියමයි මේ ජර්නි එකේ. එයා මේ හීලින්ග්ස් දන්නේ නැහැ. ඔයාට එයාව මිස් වෙනවා. එයා ඔයාව අමතක කරයි. මෙන්න මේ සිතුවිලි වලින්, ඇටැච්මන්ට් වලින් අයින් වෙන එකමයි ඔයාලගේ ලෙසන් එක. ඔයාට ඔයාව මිස් වෙන්න දෙන්න එපා. ඔයාව මගහැර ගන්න එපා. ඔයා ඔයාව අතාරින්න එපා. ට්වින් ෆ්ලේම් කියන්නේ ඔයා හැමදේම අතහැරලා දාලා එයා එනකම් බලන් ඉන්න එක නෙමෙයි. ඔයා එයා එනකම් ඉන්නවා කියන්නෙම ඔයා ඔයාව මගහැරගෙන වෙන කෙනෙක් එනකම් ඉන්නවා වගේ. මේ ජර්නි එකේ ඔයාට කරන්න පුළුවන් එකම දේ ඔයාගේ ලයිෆ් එකට ફોකස් කරන්න, ඔයාගේ growth එක ඇති කරගන්න, ඔයාට ආදරය කරන්න, මේ දේවල් හිතට මුලින්ම දාගන්න. ට්වින් ෆ්ලේම් ජර්නි එකේ විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේදී උනත් ඔයා තුල තිබිය යුතුම දෙයක් self awareness එක කියන දේ. තමන් ගැන අවබෝධය, දැනුවත්භාවය, තමන් හැමදේම ගැන අවබෝධයකින් ඉන්න එක. ඔයා මේ present එකේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා නම් මේ self awareness එක ඔයා තුල හොඳටම දකින්න පුළුවන්. ඔයා ගැන අවබෝධයකින් ඉන්න ඕන මේ ජර්නි එකේදී. ඔයාගේ හැඟීම් ගැන අවබෝධයකින් ඉන්න. බලන්න ඔයාගේ හැඟීම් මොනවද කියලා ට්වින් ෆ්ලේම් නිසා ඔයාව ට්‍රිගර් වෙද්දී. එයා නිසා ඔයා ට්‍රිගර් වෙන, කලබල වෙන, හිත රිදෙන මේ හැම වෙලාවෙම එයා ඔයාට පෙන්වන්නේ මේ දේ හීල් කරගන්න කියලා. ඒක දැනුවත්ව වෙන දෙයක් නෙමෙයි. ඒකයි එයා ඔයාව මිරර් කරනවා කියන්නේ. උදාහරණයක් විදිහට ඔයාට ඔයාගේ ට්වින් ගෙන් අවශ්‍යයි එක දිගට කන්ටැක්ට් එකේ ඉඳන් ඔයාට කතා කරන එක. මේක commonly හැම ට්වින් ෆ්ලේම් ජර්නි එකකදීම දකින්න පුළුවන් දෙයක්. මේ වෙලාවේදී ඔයාගේ හිතට දැනෙන්න ඕන මෙයා මාව ට්‍රිගර් කරනවා. මෙතනදී එයා මාව මිරර් කරලා මට හීල් වෙන්න දෙයක් පෙන්වනවා. මං මේක හඳුනාගෙන මේ දේ හීල් කරගන්න ඕන කියලා. අන්න ඒ දැනුවත්භාවය තමයි awareness එක කියන්නේ. මේ awareness එක නැති නිසායි ගොඩක් ට්වින් ෆ්ලේම් ජර්නි කල් ගන්නෙ. ඒත් ඒක ගැන දුක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒක තමයි ඔයාගේ ජර්නි එක. ඒක යුනික්. එතකොට ඔයාලට මේ දේවල් අවබෝධ කරගන්න එක ගැන කාලය යන්නේ ඔයාලගේ ජර්නි එකේ process එක නිසා. Trust the process. කලබල වෙන්න ඕන නෑ හීල් කරගන්න කියලා. කල් ගත්ත කියලා ඔයාගේ ට්වින්ගේ ආදරේ අඩුවක් වෙන්නේ නෑ. ඔයාලා ඒ වගේ සිතුවිලි වල ඉන්න එපා. හදිසි වෙනවා කියන්නේත් ඔයාලා සරෙන්ඩර් වෙලා නෑ කියන එක. ඔයාලා කොහොම ටයිම් එකක් ගත්තත්
ඩිවයින් ටයිමින් එකටයි ඔයාලා එකතු වෙන්නේ. ඔයාලට ඩිවයින් ටයිමින් එක තීරණය කරන්න බෑ. ඒ නිසා ප්‍රොසෙස් එකට සරෙන්ඩර් වෙන්න. ඔයාලා ඊග එකකින් ජර්නි එක කන්ට්‍රෝල් කරන බවකින් ඉක්මනට හීල් කරගන්න ඕන කියන දේත් ඇටැච්මන්ට් එක. ඒ සිතුවිලි වලින් ඩිටැච් වෙන්න. ඔයාලා අහලා ඇති ෂැඩෝ වර්ක්ස් ගැන. මොනවද මේ ෂැඩෝ වර්ක් කියන්නේ? ඔයාලා තුළ තියෙනවා ඔයා නොදකින්න, ඔයා නොදකපු අනික් අයට නොපෙනෙන, ඔයාවත් නොදන්න ෂැඩෝ සෙල්ෆ් එකක්. සැඟවුණු පැත්තක්. ඔයාගේ හිඩන් වෙච්ච සැඟවුණු පැත්තක් තියෙනවා. මෙන්න මේ ෂැඩෝ සෙල්ෆ් එක ඔයා ඔයාගේ ජීවිත කාලෙම හඳුනා ගන්න ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔයා ඉග්නෝ කරා සංගවගෙන තියෙනවා. ඔයා තුළ තියෙන මුහුණ දෙන්න අකමැති, ෆේස් කරන්න කැමති නැති අඳුරු පැත්ත මේ. මෙන්න මේ ෂැඩෝ සෙල්ෆ් එකට ෆේස් කරලා ඔයාගේ past wounds, traumas, lessons හඳුනාගෙන ඉගෙනගෙන ඒ දේවල් වලට ෆේස් කරලා මුහුණ දීලා ඔයාව හීල් කරගන්න එක තමයි මේ ෂැඩෝ වර්ක්ස් කියන්නේ. කොහොමද ඔයාගේ ෂැඩෝ සෙල්ෆ් එක හඳුනගන්නේ? මම අර මුලින් කියපු ඔයාගේ ට්වීන් ට්‍රිගර් කරන්නේ ඔයාගේ මේ ෂැඩෝ සෙල්ෆ් එක. ඔයා එක්ක කමියුනිකේට් කරන එක අඩු වෙනකොට, කන්ටැක්ට් නොකරනකොට දැන් ඔයා වෙලා ඉන්නවා මෙයා මේ මිරර් කරනවා කියලා. ඊට පස්සේ මේ ෂැඩෝ වර්ක් වලදී ඔයා හඳුනා ගන්නවා එතනින් එයා ඒ ට්‍රිගර් කරන, මිරර් කරන ෂැඩෝ ඇස්පෙක්ට් එක, ෂැඩෝ සෙල්ෆ් එක මොකක්ද කියලා. ඒ තමයි fear of abandonment. ඔයා දාලයයි කියන බය, ඒ වගේම ඇටැච්මන්ට් එක. ඔයා මෙයාට ඇටැච් වෙන එකෙන් ඔයා ට්‍රිගර් වෙනවා. ඔයා ඩිටැච්මන්ට් වෙන්න ඕන කියන දේ එතනින් ඔයා හඳුනා ගන්නවා. ඔයාලට පුළුවන් මම මේ කියන විදිහට ෂැඩෝ වර්ක් කරන්න පටන් ගන්න. පළවෙනි දේ පොතක් අරන් ලියන්න. ඔයා මෙයාගෙන් මිරර් කරලා දකින දේ. උදාහරණයක් ඔයාට ඕන එක දිගට නෝ කන්ටැක්ට් කියන්නේ නැතුව ඔයා එක්ක කමියුනිකේට් කරන එක. ඊට පස්සේ එයා මෙහෙම නෝ කන්ටැක්ට් යද්දි ඔයාට දැනෙන දේ මේවා ප්‍රශ්න විදිහට ලියලා ඔයාම මේවට උත්තර දෙන්න. කෙනෙක්ට දැනෙයි මෙයා මෙහෙම නෝ කන්ටැක්ට් යද්දි මෙයා ඔයාව දාලයයිද කියන බය, සිතුවිල්ල. ඊළඟට ලියන්න ඔයා තුල එයා මෙතනදී ට්‍රිගර් කරන දේ. ඔන්න ඔයා හඳුන ගන්නවා මෙතනදී එයා ට්‍රිගර් කරන්නේ fear of abandonment කියලා. එතකොට ඔයා දැන් හඳුනාගත්තා එයා ඔයාට මිරර් කරලා ඔයාට හීල් කරන්න කියන්නේ මොකක්ද, මොන wound එකද කියලා. මේ fear of abandonment ගත්තම ඔයා ලියන්නේ ඊළඟට පොතේ ඇයි ඔයාට බයක් දැනෙන්නේ මෙයා ඔයාව දාලා යයි කියලා. මෙතනදී තමයි ඔයා ඔයාගේ shadow self එක දිහා බලන්නේ. ඔයා past එකට ගිහින් බලන්න ඔයාගේ ජීවිතේ මේ බය ඇති වුණ තැන් මොනවද කියලා. shadow work කරද්දී ඔයාට ඇඬෙයි, හිත රිදෙයි. මොකද ඔයා තුල සැඟවුණු දේවල් දිහා බලද්දී ඔයා මේ කරන්නේ පරණ තුවාල ආයේ පාර ගන්න එක. එතකොට මේ දේවල් මතක් වෙද්දී ඔයාට දරා ගන්න අමාරුයි. ඒත් මේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඔයාට උදාහරණයක් විදිහට past එකේ affair එකකදී කෙනෙක් ඔයාව දාලා ගිහින් ඒක ඔයාගේ යටිසිතට තදින්ම දැනෙලා හිත තුවාල වෙලා වෙන්න පුළුවන් මේ දේවල් වලින්. තව කෙනෙක්ට ඔයාගේ ජීවිතේ කවුරු හරි ඔයාව දාලා ගිහින් වෙන්න පුළුවන්. යාළුවෝ, පවුලේ අය ඔයා ගොඩක් ආදරය කර හිතේ ලොකු ඉඩක් ගත්තු කෙනෙක්ගෙන් වෙන්වීමක් ඔයාගේ හිතට තදින් දැනුණා වෙන්න පුළුවන්. මෙන්න මේ දේ තමයි ඔයා හීල් කරගත යුතු. ඔයාගේ යටිහිත මේ past wounds, traumas නිසා විශ්වාස කරනවා කලිනුත් ඔයාගේ ජීවිතේ හිටපු අය දාලා ගියා. මෙයත් ඔයාව දාලා යයිද දන්නේ නැහැ කියලා බයක්. මේක තමයි එයා ඔයාට මිරර් කරලා පෙන්වන්නේ හීල් කරගන්න කියලා. මේක ඔයාට හීල් කරගන්න ඔයාට වෙනවා ඔයාගේ යටිහිතට පණිවිඩය දෙන්න, යටිහිත රීප්‍රෝග්‍රෑම් කරගන්න, නැවත සකස ගන්න. ඔයාගේ මේ රිදුණු wounded version එක විශ්වාස කරලා යටිහිතේ තැන්පත් කරන් තියෙන දේ වෙනස් කරන්න ඕන. ඔයාගේ යටිහිත subconscious mind එක විශ්වාස කරනවා ඔයාගේ ජීවිතේට එන අය දාලා යනවා කියලා. ඒකයි ඔයා මෙතනදී ට්වින්ගෙන් ට්‍රිගර් වෙන්නේ. මේක ඔයාගේ යටිහිතට දෙන්න මම ආදරය කරන අය මගේ ජීවිතේ ඉන්නවා. මම තනි වෙලා නැහැ. මට ඉන්නවා. මාව අතහැර දමන කෙනෙක් නෙමේ. මම ආදරය කරන අය මාත් එක්ක ඉන්නවා. මම විශ්වාස කරනවා මම ආදරය කරන්න සුදුසුයි කියලා. මේ වගේ ඇෆර්මේෂන්ස් වලින් යටිහිත රීප්‍රෝග්‍රෑම් කරගන්න, නැවත සකස ගන්න. මෙන්න මෙහෙම හැම ට්‍රිගරින් එකක්ම ජර්නල් කරලා හඳුනා ගන්න. ඔයාව හඳුනාගන්නේ, හීල් කරගන්නේ මෙහෙමයි මේ ෂැඩෝ වර්ක්ස් කරලා. ඔයාගේ wounds, traumas හඳුනාගත්තට පස්සේ ඒ දේවල් හීල් කරගන්න යටිහිත රීප්‍රෝග්‍රෑම් කරලා. අපේ හැම wound එකක්ම තැන්පත් වෙන්නේ යටිහිතේ.
ඔයාගේ රියැලිටි එකට එන්නේ ඔයාගේ යටිහිත විශ්වාස කරන දේ. ඒකයි ඔයාව හීල් කරගන්න යටිහිත ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන. affirmations කියන්න subconscious mind එක reprogram කරගන්න wound එකට අදාළ affirmations meditation music YouTube එකෙනුත් අහන්න. මම මේ channel එකෙත් affirmations දාන්නම් මේ දේවල් heal කරගන්න. ඒ වගේම subliminals අහන්න. YouTube search කරලා ගන්න subliminals අදාළ wound එකට ඒ videos daily අහන්න. නිතර මහද්දි වගේ යටිහිත වෙනස් වෙන්න ගන්නවා. අපේ යටිහිත හැදිලා තියෙන්නේ දවස් 21ක් අපි එක දිගට කරන දේ අපේ රියැලිටි එක කියලා විශ්වාස කරන්න. අපි පුරුද්දක් වශයෙන් කරන දේවල් දවස් 21ක් එක දිගට කරනවා නම් ඒ දේවල් අපේ ලයිෆ් එකේ රියැලිටි එක වෙනවා. අපේ යටිහිත විශ්වාස කරන්න ගන්නවා මේක තමයි ඔයාගේ රියැලිටි එක කියලා. ඒ නිසා මේ දේවල් ඩේලි කරන්න, ඩේලි අහන්න. ඊළඟට ඔයාගේ ඉනර් චයිල්ඩ් එක හීල් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ younger self එක පොඩි කාලේ හිටපු ඔයා තාවම ඔයා තුල ඉන්නවා. එයාට එයා පුංචි කාලේ මුහුණ දුන්න හැමදේම මතකයි. බලන්න පොඩි කාලේට ගිහින් ඔයාව දැන ට්‍රිගර් වෙන පොඩි කාලේ ඔයා විඳපු හිත රිදුණු තැන් මොනවද කියලා. ෂැඩෝ වර්ක්ස් වලින්ම තමයි ඔයාගේ ඉනර් චයිල්ඩ් හීල් කරගන්න පුළුවන්. ආයේ විෂුවලයිස් කරන්න ඔයාට පුංචි කාලේ අවශ්‍ය වුණු ඔයාට නොලැබුණු දේ ඔයාට ඔයාම දෙනවා කියලා. ඔයාගේ younger self එකට ඔයාම ඒ දේවල් දෙන්න. ඒකට අපි කියනවා රීපේරෙන්ටිං කරනවා කියලා. ඔයාගේ ඉනර් චයිල්ඩ් එකට ඔයා අම්මා තාත්තා වෙලා එයාට අවශ්‍ය වන හැමදේම ඔයා දෙන්න. ආදරය, කෙයාරින් එක, ආරක්ෂාව, හිත රිදුණු තැන්වලට ඔයාම ගිහින් එයාව හග් කරලා කම්ෆර්ට් කරන්න. අම්මා කෙනෙක් වගේ ආදරෙන් එයාට කතා කරන්න. මෙහෙම ඔයාගේ ඉනර් චයිල්ඩ් එක විෂුවලයිස් කරලා එයාව හීල් කරගන්න, ආදරය දෙන්න, එයාගේ හිත හදන්න. ඔයාගේ ඉනර් චයිල්ඩ් තුල තියෙනවා එයා අත්විඳපු වේදනාත්මක මතකයන්. ඔයා නොදන්නව වුණාට ඔයාගේ වර්තමාන ස්වරූපයට ඒ කලින් විඳපු දේවල් රියැලිටි එකේ දැන් දකින්න පුළුවන්. රිපීටඩ් කාර්මික් සයිකල් විදිහට ඔයා තුල ඔයා දිහා හොඳින් බැලුවොත් මේ දේවල් ඔයාට හඳුනා ගන්න පුළුවන්. ඔයා තුල ට්‍රිගර් වෙන සමහර දේවල් ඔයාගේ ඉනර් චයිල්ඩ් එකේ wounds, trauma, heal නොවුණු දේවල්. ඊළඟට ඔයා මෙඩිටේට් කරන්න. ඔයාගේ ඕරා එක ක්ලෙන්ස් කරගන්න. හැම මිනිසෙක් තුලම තියෙනවා චක්‍ර කියලා දෙයක්. අපිට ප්‍රධාන චක්‍ර 7ක් තියෙනවා. මෙන්න මේ චක්‍ර තමයි ඔයාගේ ජීවිතේ පැවැත්ම. ඔයා මොන වගේ කෙනෙක්ද? ඔයාගේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ චක්‍රවල බැලන්ස් එක, බ්ලොකේජස් සහ ඇක්ටිව් බව අනුව. මේ චක්‍ර අලයින් කරගන්න එක, බැලන්ස් කරගන්න එක භාවනාව තුලින් කරන්න පුළුවන් දෙයක්. YouTube තියෙනවා චක්‍ර හීලින් මෙඩිටේෂන්ස්. ඒ දේවල් කරන්න. සවුන්ඩ් කියන්නේ අපිව හීල් කරන්න යොදා ගන්න පුළුවන් වටිනම දෙයක්. ඒ වගේම රිකි හීලින්, සබ්ලිමිනල්ස් ඔය දේවල් වලින් ඔයාගේ ඕරා එක එනර්ජි ක්ලෙන්ස් කරගන්න, බැලන්ස් කරගන්න පුළුවන්. මම මේ දේවල් ගැන වීඩියෝ ගේන්නම්. ඔයාලත් බලන්න YouTube වීඩියෝස්. මේ දේවල් හොයන්න උත්සාහ කරලා බලන්න. ඊළඟට ඔයාලා හීලින් වෙද්දි කරන්න ඕන විශේෂම දේ යුනිවර්ස් එකට සරෙන්ඩර් වෙන එක. ප්‍රොසෙස් එකට සරෙන්ඩර් වෙන එක. මං කලින් වීඩියෝ වලත් සරෙන්ඩර් කියන දේ පැහැදිලි කළා. ඔයා සරෙන්ඩර් වුණා කියලා තවම එයාව චේස් කරනවා නම් ඔය දෙන්න එකතු වෙයිද, එකතු වෙන්නේ කවදද කියලා හිතනවා නම් කනෙක්ෂන් එකේ අවුට්කම් එක ගැන නම් වොරි වෙන්නේ ඔයා සරෙන්ඩර් වෙලා නැහැ. හැබැයි එහෙමයි කියලා කලබල වෙලා ඔයා සරෙන්ඩර් වෙන්න ඕන කියලා ඔළුවට ටෙන්ෂන් එකක් ගන්නත් එපා. මේ හැමදේම ප්‍රොසෙස් එකට ටයිමින් එකට වෙන්නේ. ඔයාගේ ටයිමින් එක ආවම ඔයා සරෙන්ඩර් අවධියට ඉබේම ඇතුළු වෙනවා. රියුනියන් එක ගැන හිතනවා නම් ඔයා සරෙන්ඩර් වෙලා නැහැ. ඔයා හීලෙන් ඔක්කොම පැත්තක තියලා ඔයාගේ growth එක ගැන නොහිතා එයා ගැන හිත ඉන්නව නම් සරෙන්ඩර් වෙලා නැහැ. අනිත් දේ ඔයාගේ ට්වින් ෆ්ලේම් එක කතා නොකර එයාව එපා කියලා රිජෙක්ට් කරන එක, ඉග්නෝර් කරන එක නෙමෙයි සරෙන්ඩර් කියන්නේ. ඔයාගේ ට්වින් ෆ්ලේම් ජර්නි එකට ගිව් අප් කරන එක නෙමෙයි සරෙන්ඩර් කියන්නේ. බලාපොරොත්තු නැති කරගෙන ජර්නි එක අතහැරලා දාන එක නෙමෙයි සරෙන්ඩර් කියන්නේ. විශ්වයට සරෙන්ඩර් වෙනවා කියන්නේ ඔයා මේ කනෙක්ෂන් එක කන්ට්‍රෝල් කරන ස්වභාවයට යන්න දෙනවා, අත්හරිනවා. කනෙක්ෂන් එක ගැන තියෙන බය, ඇටැච්මන්ට් එකට යන්න දෙනවා. ඔයා 100% විශ්වාස කරනවා ඩිවයින් ටයිමින් එක සහ ජර්නි එක ගැන, ඩිවයින් ප්ලෑන් එක. ඔයාට අවශ්‍ය විදිහට ජර්නි එක කොහෙත්ම වෙන්නේ නැහැ. මේක දැනගෙන විශ්වය විශ්වාස කරලා ඔයාට ඕන විදිහට අවුට්කම් එක වෙන්න ඕන කියන සිතුවිල්ල අත්හරින එක තමයි සරෙන්ඩර් කියන්නේ. ඔයා තවත් මෙයාව මේ කනෙක්ෂන් එක කියා කරන්නේ නැහැ. දැන් කිසි දෙයක් වැඩක් නැහැ. ඔයා ගිව් අප් කරනවා. අපි එකතු වෙන්නේ නැහැ. මට දැන් ඇති වෙලා එකතු වුණත් එකයි නැතත් එකයි. මට හොප්ස් නැහැ. මේක සරෙන්ඩර් එක නෙමෙයි. මෙහෙම සිතුවිලි සරෙන්ඩර් එක නෙමෙයි. ඔයා ඉන්නේ මෙතනදී කන්ට්‍රෝල් බවකින්.
මේ සිතුවිලි තුළ කේන්තිය, බලාපොරොත්තු රහිත බව, ඩිසපොයින්ට්මන්ට්, කන්ට්‍රෝල් බව, කනෙක්ෂන් එක ගැන කලකිරුණු බව තියෙනවා. මේ දේවල් විශ්වයට සරෙන්ඩර් වීම නෙමෙයි. විශ්වයට සරෙන්ඩර් වීම තුළ ඔයාට මෙයා ගැන අසීමාන්තික ආදරයක් දැනෙනවා. සතුටක්, නිදහස් බවක්, පීස් එකක්, බයක් නෑ ඔය දෙන්නගේ කනෙක්ෂන් එක ගැන. දැඩි ආශාව, ඇල්මක් නෑ එයා ඕන කියලා. ඔයා මෙයාට ආදරය කරන්නේ ඔයාට මෙයාව ඕන නිසා නෙමෙයි. එයා ඔයාට සලකන විදිහ, බිහෙවියර් එක ගැන ඔයා හිතන්නේ නෑ. ඔයා ෆ්‍රීලි ආදරය කරනවා. රීයුනියන් එක ගැන හිතලවත් ඔයාට මෙයා ඕන නිසාවත් නෙමෙයි. මෙයාගේ ආත්මයට ඔයා ආදරේ නිසා, එයාගේ ආත්මයක් ගැන දැනෙන හැඟීම නිසා තමයි ඔයා මෙයාට ආදරය කරන්නේ. ඔයාගේ ට්වින් ෆ්ලේම්ගේ වුන්ඩඩ් ස්වභාවය, ඔයා තුල තියෙන වුන්ඩඩ් බව. ඒ වගේම එයාට උමනා නෑ ඔයාට රිද්දන්න. එහෙම ඉන්ටෙන්ෂන්ස් නෑ. සමහර ට්වින්ස්ලා අතර රිදවන තැන් තියෙන්නේ නැති. ඒ දේවල් එහෙම වෙන්නේ ඔයාලව හීල් කරවන්න. නැතුව ඉන්ටෙන්ෂන්ලි එයා රිද්දනව නෙමෙයි. ඒක ඔයාලගේ ජර්නි එක. මේ දේ අවබෝධ කරගන්න සරෙන්ඩර් කියන්නේ එයාගේ මේ අන්හීල්ඩ් වර්ෂන් එක ගැන කලකිරීමක් ඇති වෙන එක නෙමෙයි. එයා තර්ඩ් පාර්ටි එකක ඉන්න එක මේ ඔය දෙන්නගෙම හීලිං වෙලා නැති නිසා වෙන දෙයක්. ඔයාලගේ ජර්නි එකේ හීල් වෙන්න ඔයාලා මුහුණ දිය යුතු දේවල්. මේ දේවල් නිසා ට්වින් ගැන කලකිරීමක් ඇති වෙනවා නම් එතනදී කොන්තේසි විරහිත ආදරයක්ද තියෙන්නේ කියලා ඔයාලා හිතලා බලන්න. එහෙමයි කියලා ඔයාගේ ට්වින් ඔයාට ඩිස්රෙස්පෙක්ට් කරනවා නම්, මැනිපියුලේට් කරනවා නම්, රෙඩ් ෆ්ලැග්ස් ඔයා දකිනවා නම් ඒ දේවල් අනේ මේ ට්වින් ෆ්ලේම්නේ කියලා දරාගන්න එක නෙමෙයි සරෙන්ඩර් කියන්නේත්, අන්කන්ඩිෂනල් ලව් කියන්නේත්. ඒ වගේම ඔයාට රෙස්පෙක්ට් කරන්න. මේ මිරර් කරලා පෙන්වන්නේ ඔයා ඒක හඳුනගෙන චේස් කරන එක නවත්තන්න ඕන කියන එක. එයා ගැන තරහක් මේ බිහේවියර් එක හැසිරීම නිසා ඇති වෙනවා නම් ඔයා තුල තියෙන දෙයක් එක ඔයයි හීල් වෙන්න ඕන. තරහක් ඇති වෙන්නෙම ඔයා තුල හීල් විය යුතු දෙයක් නිසා. එතනදී ට්‍රිගර් වීමක් වෙලා තියෙනවා. ඔයාට කොහොම ට්වින් ෆ්ලේම් සැලකුවත් ඔයා නොදන්නවා උනාට එයා තුල එහෙම ඉන්ටෙන්ෂන් එකක්, තරහක් නැහැ. එයා ඔයාට අසීමාන්තිකව ආදරය කරනවා. එයා පේන් එකක ඉන්නේ දරා ගන්න බැරි. ඒකයි එයා රණ වෙන්නේ. ඒක එයාගේ උමනාවට වෙන දෙයක් නෙමෙයි. ඒක තමයි ට්වින් ෆ්ලේම් ජර්නි එක. ඔයාගේ කොන්ෂස් සෙල්ෆ් එක ඔයාව හොයන්න චේස් කරන එක තමයි ඔයා මේ ට්වින්ව චේස් කරන එකෙන් වෙන්නේ. ඔයා මෙයාට ඇට්‍රැක්ට් වෙන්නේ, ඇටච් වෙන්නේ එයා ඔයාව මිරර් කරන නිසා. එයා ඔයාමයි. ඔයාට දැනෙනවා ආකර්ෂණයක් ඔයා ගැන. ඔයාට ඔයාව මතක් කරවන්නයි මේ ට්වින් ඔයාගේ ලයිෆ් එකට එන්නේ. ඔයාට එයාව ඕන වෙන තරමින්ම ඔයාට විශ්වය පෙන්වන්නේ ඔයාට ඔයා ගැන තියෙන ආදරය හඳුනා ගන්න කියන එක. මේක රොමැන්ටික් දෙයක්ම නෙමෙයි. ඔයාට ඔයාගේ ඩිවයින් ස්වරූපයට නැවත එන්න ඕන කියන මතක් කරවීමයි ට්වින් කරන්නේ. ඒකයි මේ ට්වින් ෆ්ලේම් කෙනෙක් ඔයාගේ ජීවිතයට එන්නේ. ඔයා එයාගේ ආදරය කරන දේ අවබෝධ කරගන්න. ඒ දේ තමයි ඔයා තුල තියෙන ඔයාට අමතක වුණ දේ. ඔයා ඒ දේ ඔයා තුල හොයන්න. නැවත මතක් කරවන්න ඔයාටම. මේ දේ නිසායි ඔයා ට්වින්ට මැග්නටික්ව එයා ගැන ඇටැච්මන්ට් එකකින් ඉන්නේ. ඔයා තුලයි ඔයාගේ ට්වින් ෆ්ලේම් ඉන්නේ. මේ දේ හරියට අවබෝධ කරගත්ත කෙනා ආයෙ චේස් කරලා කොහෙන්වත් ආදරේ හොයන්නේ නැහැ. ඔයා දන්නවා with or without them that love already exists within you කියලා. ඔයාගේ ට්වින් ෆ්ලේමුයි ඔයයි එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් කියලා හිතන තාක්කල් ඔයා චේස් කරනවා සරෙන්ඩර් වෙන්නේ නැහැ. කන්ඩිෂනලි ආදරය කරයි. ඔයා සරෙන්ඩර් වෙන්නේ ඔයා එක්ක එයා හිටියත් නැතත් ඔය එයාගෙන් හොයන ආදරේ ඔයා තුලමයි එයා ඔයාමයි කියලා හඳුනාගත්තම. මෙහෙම වෙද්දී ඔයා අවුට්කම් එක හිතන්නෙත් නැහැ. ගොඩක් අයට අමතක වෙන දේ තමයි self love කියන දේ. මම නිතරම කියනවා ඔයා කෙනෙක්ගෙන් හොයන කෙනෙක්ගෙන් ඔයා බලාපොරොත්තු වෙන ආදරය Tamanටම දෙන්න කියලා. මොකද ඔයාට බැරි නම් ඔයාට ආදරය කරන්න තව කෙනෙක්ගෙන් ඔයාට ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔයා වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන කියාරින් එක ආදරය, respect එක ඔයාට දෙන්න. ඔයා තරම් ඔයාට ආදරය කරන්න පුළුවන් කෙනෙක් නෑ කියලා හඳුනා ගන්න. වෙන කෙනෙක්ගෙන් ආදරේ චේස් කරනවා කියන්නේ ඔයා ඔයාව අතහැරලා වෙන කෙනෙක්ගෙන් ඒ ආදරය හොයනවා. වෙන කෙනෙක්ගෙන් ඔයාට අවශ්‍ය ආදරය නොලැබෙද්දී හිත රිදෙද්දී ඩිස්රෙස්පෙක්ට් වෙද්දී අවබෝධ කරගන්න තව කෙනෙක්ගෙන් ගෞරවය ඔයාට ලැබෙන්නේ ඔයා ඔයාට ගෞරවය දුන්නොත්. ඔයා ඔයාට වටිනාකමක් දෙද්දී අනික් අය ඔයාගේ වටිනාකම හඳුනගන්නේ. මේ self love කියන දේ ට්වින් ෆ්ලේම් මිරර් කරන ප්‍රධානම දේ.
ඔයා එයාගෙන් හොයන ආදරේ තියෙන්නේ ඔයා ළඟමයි. ට්වින් කියන්නේත් ඔයාගේ ආත්මයමයි. ඉතින් ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඔයාගේ ඉන්නර් චයිල්ඩ්ට ආදරය දෙන්න. මං self love affirmations වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ affirmation එක daily උදේම හෝ නිදාගද්දි play වෙන්න දාලා නිදාගන්න. loop කරලා එක දිගට play වෙන්න තියන්න. ඔයාගේ subconscious mind එක ඒ affirmation එක අනුව හැඩ ගැහුනම ඔයාට ඔයා ගැන ආදරයක් දැනේ. ඔයා self worth එක අඳුනගනී. මේ twin flame journey එක heal කරගන්න වැදගත්ම දෙයක් ඔයා self love ඉගෙන ගන්න එක. ඒකයි ඔයාලට ෆෝකස් කරලා ඔයාගේ growth එක වෙනුවෙන් වැඩ කරන එකෙන්ම ඔයාට මේ journey එක heal කරගන්න පුළුවන්. ඔයාගේ growth එක ඇති කරගන්නවා කියන්නේ ඔයාගේ divine masculine අනික් පැත්තෙන් ඔයා එක්කම grow වෙනවා. ඔයා self love ඉගෙන ගද්දී එයා ඔයාව mirror කරන නිසා එයාත් එයාට ආදරය කරන්න ගන්නවා. ඔයා heal වෙන්නේ තනියම නෙමෙයි එයා එක්කමයි. ඔයා ඔයාට ෆෝකස් කරන තරමටම එයාත් හරි ට්‍රැක් එකට හරි පාත් එකට එනවා මේ රියුනියන් එකට. ඒකයි එයාගෙන් ඩිටැච් වෙලා ඔයාගේ growth එක ඇති වෙන්න ඕන. ඔයා soulmate කෙනෙක් හොයාගන්න try නොකර connection එක doubt නොකර පිටතින් ආදරේ හොයන්නේ නැතුව ඔයාගේ energy එක වෙන කෙනෙක්ට නොදෙන තරමට ඔයාලා step එකෙන් step එක heal වෙවි reunion එකට ළඟා වෙනවා. මෙහෙම වෙද්දී එයා third party connection එකක ඉන්නව නම් ඒව නැති වෙයි. ඔයාට ආදරය කරන්න හඳුනගද්දී ඔයාගේ ට්වින් ඔයා ගැන එයාගේ හිතේ තියෙන ආදරය රියලයිස් කරගන්නවා. ඔයාගේ ට්වින් ඔයාට මෙහෙම ආදරය කරනවා නම් කියලා ඔයාට දැනෙන විදිහ ඔයාටම දෙන්න. ඔයාට මේ ආදරය දෙන්න. soulmate කෙනෙක් හොයන්න එපා. doubt කරන්න එපා. එහෙම නොකර ට්වින් තමයි ඔයාගේ divine love කියලා විශ්වාසයෙන් connection එක ගැන විශ්වාසයෙන් මෙයාගෙන් detach වෙලා self love journey එක පටන් ගන්න. ඔයාව ලස්සන කරගන්න, ලස්සනට අඳින්න, self care කරන්න, සෞඛ්‍ය ගැන හිතන්න, ඔයාව සතුට වෙන දේවල් කරන්න. ඔයාගේ purpose එක හඳුනගන්න, ආස දේවල් කරන්න. ඔයාගේ ආත්මය සතුටු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම nature එකට connect වෙන්න, ස්වභාව ධර්මයත් එක්ක connect වෙන්න. ඔයාලා තුල තිබිය යුතුම දෙයක්, heal විය යුතුම දෙයක් මේ forgiveness කියන්නේ. past එකේ ඔයාට traumas, wounds ඇති වුණා නම් ඒ දේවල් වලට හේතු වුණ හැමෝටම සමාව දෙන්න. නැත්නම් forgive කරන්න. ඔයාට රිද්දපු අයට සමාව දෙන්න. එහෙම දේවල් වලට ඔයාට මුහුණ දෙන්න උන එකට ඔයාටම සමාව දෙන්න. ඔයා past එකේ regret වෙන දේවල් තියෙනවා නම් ඒ දෙයට හේතු වුණ අයට සමාව දෙන්න. ඔයා regret වෙන දේ ගැන ඔයා එහෙම වුණ එකට ඔයාට සමාව දෙන්න. ඒ දේවල් වලට let go කරන්න. හිතින් යන්න දෙන්න. මේක affirmations හදාගෙන ඔයාට කරන්න පුළුවන් දෙයක්. ඔයාගේ ට්වින් ඔයාට රිද්දුව නම් එයාට සමාව දෙන්න. ඔයාට සමාව දෙන්න. ඔයාලා මේ හැම දෙයකටම සමාව දීලා ඔය දෙන්නගේ රීයුනියන් එකට බ්ලොකේජ් එකක් වෙන හැම පේන් එකක්ම රිලීස් කරන්න. forgiveness එක ඔයාගේ ජීවිතේ පුරුද්දක් කරගන්න. ඔයාගේ ට්වින් ඔයාට රිද්දලා කමක් නැහැ, මං එයාට සමාව දෙනවා, තරහක් නැහැ. හැබැයි මං මේ දේවල් අමතක කරන්නේ නැහැ. මෙහෙම සිතුවිලි තියාගන්න එපා. ඒකත් ඔයා දෙන එනර්ජි එක resentment එකක්. ඒ කියන්නේ හිතේ අමනාපයකින් ඔයා ඒ සිතුවිල්ල හිතන්නේ. ඔයාගේ ට්වින් ෆ්ලේම් ගැන අමනාපයක් තියාගන්න එපා පාස්ට් එක නිසා. මං කලින් කිව්වා වගේ උන කිසි දෙයක් ඉන්ටෙන්ෂනලි එයා ඒක කරන්නේ නැහැ. එයා තුල ඔයා ගැන ලොකු හැඟීමක් තියෙනවා. එයා මිරර් කරන්නේ ඔයාව. ඉතින් හීල් කරගන්න ඔයාව ට්‍රිගර් වෙන ඔයා එයාගෙන් දකින හැම දෙයක්ම. මේ දේවල් ඔයාට ලෙසන් එකක්, ඔයා ඉගෙන ගත යුතු දෙයක්. මේ මිරර් වර්ක්ස් කියන්නේත් ඔයාට ඔයාව හීල් කරගන්න තියෙන තව ක්‍රමයක්. ඔයා ජර්නල් කරලා ෂැඩෝ වර්ක්ස් කරලා හඳුනාගත්ත ට්‍රිගර්ස් වලට ඔයා affirmations හදාගන්න, ඔයාව හීල් කරගන්න. ඒ affirmations පොතක ලියාගෙන ඔයා යන්න කණ්ණාඩියක් ඉස්සරහට. ගිහින් ඔයාගේ ඇස් දිහා කෙලින් බලන්න. ඔයා මේ මිරර් එකෙන් දකින ඔයාගේ ට්වින්ගේ ආත්මයමයි රිෆ්ලෙක්ට් කරන්නේ. ටික වෙලාවක් ඔයා කණ්ණාඩියෙන් බලන් ඉන්න ඔයාගේ ඇස් දිහා. ගැඹුරින් ඔයා දිහා බලන්න. එහෙම බලාගෙන ඔයාගේ affirmations time එකක් අරන් ඔයාට feel වෙන විදිහට ඔයාටම කියන්න. මේක කරද්දී ඔයාලට ඇඬෙයි මුලින්ම ටික දවසක් යද්දී ඒක හරියයි. දවස් 21ක් එක දිගට මේක කරන්න. inner child healing එකත් ඔයාට මෙහෙම කරන්න පුළුවන්. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඒ ඉන්න ඔයාගේ younger self එක කියලා visualize කරලා affirmations කියන්න. මං කියන්නම් ඔයා කොහොමද දැනගන්නේ කියලා ඔයා heal වෙන ගමන් කියන දේ. පළවෙනි දේ ඔයයි ඔයාගේ ට්විනුයි කතා නොකර සයිලන්ට් වෙද්දී ඔයාට දැනෙනවා peaceful හැඟීමක්.
ඔයාට එයාව මිස් වෙන්නේ නැහැ. එයා ඔයාට දිගටම කතා කරයි කියන දේ ඔයාට අවශ්‍ය නැහැ. ඔයා එක්ස්පෙක්ට් කරන්නෙත් නැහැ. ඔයාට එයාව කන්ටැක්ට් කරන්න උවමනාවකුත් නැහැ. ඒ වගේම ඔයා මේ කනෙක්ෂන් එක විශ්වාස කරනවා කිසිම බයක් නැතුව. එයා තර්ඩ් පාර්ටි නෙමෙයි මොන සිටුේෂන් එකක හිටියත්. එයා නැති වෙයි කියලා ඔයාට බයක් නැහැ. ඒ වගේම පාස්ට් එකේ ඔය දෙන්න අතර වුණ හැම දෙයකටම ඔයා ග්‍රේට්ෆුල් වෙනවා. එයා රූඩ් වුණා නම් ඔයා ඒ දේවල් වලටත් ග්‍රේට්ෆුල් වෙනවා. මොකද ඔයාව හීල් කරගත්තේ එයා නිසා. ඒ වගේම ඔයා ફોකස් කරන්නේ ඔයාගේ පර්පස් එකට, ඔයාගේ වැඩවලට, growth එකට. ඔයා පේන එකට අවධානය දෙන්නේ නැහැ. විශේෂම දේ ඔයාගේ හිතේ මෙයා ගැන අප්‍රමාණ ආදරයක් තියෙනවා. කොන්දේසි විරහිතව. එයාගේ ආත්මය ගැන ඔයාට පිරිසිදු ආදරයක් දැනෙනවා. ඔයාට හරිම පීස්ෆුල් බවක් දැනෙනවා. එයා ඔයා ළඟ නැතත්, කතා කරේ නැතත්. ඒ වගේම ට්වින් ෆ්ලේම් ටිගරින් මිරරින්ග්ස් නිසා ඔයාගේ ට්වින්ගේ එනර්ජි එක ඔයාට දැනෙද්දි ලොකු පේන් එකක් ඔයාට දැනෙනවා. හෙවි ෆීලින් එකක් දැනෙනවා. ට්වින්ගේ පේන් එක රිෆ්ලෙක්ට් වෙලා ඔයාටත් දරා ගන්න බැරි වේදනාවක් සෙපරේෂන් එකේදී දැනෙනවා. ඔයාට මේ සෙපරේෂන් එකේදී දැනෙන පේන් එක, දැනෙන හෙවි ෆීලින් එක ඔයාට විතරක් දැනෙන දෙයක් නෙමේ. ඔයාට වඩා පේන් එකක් ඔයාගේ ට්වින් ෆ්ලේම්ට දැනෙනවා. ඩිවයින් ෆෙමිනින් හීල් වෙද්දී මෙන්න මේ වේදනාව ටික ටික නැති වෙලා යනවා. ඩිවයින් ෆෙමිනින් හීල් වුණාම සම්පූර්ණයෙන්ම ඔයාට මේ එයාගේ එනර්ජි එක පේන්ෆුල්ව දැනෙන්නේ නැහැ. ඉන්ටෙන්ස් එනර්ජි එක නැහැ. විශේෂම දේ හීල් වුණ ඩිවයින් ෆෙමිනින්ට දැනෙනවා අන්කන්ඩිෂනල් ලව් එක. එයා දැනගන්නවා ඔය දෙන්න ෆිසිකලි රීයුනියන් වෙන්න අවශ්‍යම නෑ ආදරය කරන්න කියලා. එයා ෆිසිකලි ළඟ නැතත් ඔය දෙන්නව කම්ප්ලීට් කරනවා. ඒ වගේම හීල් වුණ ඩිවයින් ෆෙමිනින් තේරුම් ගන්නවා රීයුනියන් එකට වඩා දෙයක් ට්වින් ෆ්ලේම් ජර්නි එකේ තියෙනවා. ඔයාට ට්වින් ෆ්ලේම් එක්ක ෆිසිකලි රීයුනියන් එක අවශ්‍යම නෑ කියලා. ඔයා පොඩ්ඩක්වත් රීයුනියන් එක ගැන හිතන්නේ නෑ. ඒ ගැන වොරි වෙන්නේ නෑ. ට්වින් ඔන් ඔෆ් කනෙක්ෂන් එකකට ගියත් එයා ඔයාව අවුරුදු ගානකින් ඔයාව කන්ටැක්ට් කරත් ඒක රීයුනියන් එක කියලා ඔයා එක්ස්පෙක්ට් කරන්න යන්නෙත් නෑ. ට්වින්ගෙන් කිසි දෙයක් එක්ස්පෙක්ට් කරන්නෙම නෑ. ඔයා එයාට ආදරේ ඒකේ වෙනසක් නෑ. ඒතුවා එක්ස්පෙක්ටේෂන්ස් රීයුනියන් එක ගැන එක්සයිට් බවක්, ටයිමින් එක ගැන වොරිස් නෑ. ඔයා ෆෝකස් කරන්නේ ඔයාගේ ලයිෆ් growth එකට, ඔයාගේ පර්පස් එකට සහ ඔයා ආධ්‍යාත්මිකයි. ඔයා තුල කිසිම දෙයකට ඇටැච්මන්ට්ස් නෑ. ට්වින් ෆ්ලේම් හීලින් කියන්නේ ඔයාගේ ට්වින් වෙනස් වෙනවා කියන දේ නෙමෙයි. වෙනස වෙන්නේ ඔයා තුල. ඔයයි ආධ්‍යාත්මිකව අවදි වෙන්නේ, හීල් වෙන්නේ, ඩිවයින් එනර්ජි එකට එන්නේ. මේ ස්වරූපයේ ට්වින් අනික් පැත්තට රිෆ්ලෙක්ට් කරන එකයි ඩිවයින් මැස්කියුලින්ගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක මෙතනදී. එයා රියලයිස් වෙනවා ඔයා ගැන, එයාගේ හිතේ තියෙන ආදරය, ඔයාගේ වටිනාකම, එයා මෙහෙම වේකන් වෙන්නේ ඔයා හීල් වෙද්දී. ඉතින් මෙහෙම ඔයාට පුළුවන් ඔයාව හීල් කරගන්න, මතක තියාගන්න ඔයාගේ ට්වින් ෆ්ලේම් ජර්නි එක පූජනීයයි, සේක්‍රඩ්. ඔයා කවදාවත් ඔයාගේ ට්වින්ව චේස් කළ යුතු කෙනෙක් නෙමේ. ඔයා තමයි ඩිවයින්. ඔයා තුලින් ඔයාව හඳුනා ගන්න එක, ඔයාගේ ඩිවයින් පවර් එක, ඔයාගේ බෙස්ට් වර්ෂන් එක හඳුනා ගන්න එක, ඔයාගේ හයර් සෙල්ෆ් එක, ට්‍රූ සෙල්ෆ් එක හඳුනා ගන්න එකයි ට්වින් ෆ්ලේම් ජර්නි එක තුල වෙන්නේ. ඒ හරහායි ඔය දෙන්න රියුනියන් වෙන්නේ. ඉතින් හීලින් වෙන්න විතරක් අවධානය යොමු කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. මම ඒවට වීඩියෝ එකකින් උත්තර ගේන්නම්. ඔයාලට හීලින් ඇෆර්මේෂන්ස් අවශ්‍ය මොනවා ගැනද කියලාත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන ට්වින් ෆ්ලේම් ජර්නි එකක යන ඔයාගේ හීලින්ග්ස් මොනවද කියලා ඔයාලට ටැරොට් රීඩින් එකකින් බලා ගන්න පුළුවන්. පහලින් තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට පුළුවන් කැටලොග් එක බලලා තීරණය කරන්න ඔයාගේ රීඩින් එක. ඔයාලට පුළුවන් ට්වින් ෆ්ලේම්ස් හීලින්ග්ස් ගැන මොනවද ඔයාලට හීල් කරගන්න තියෙන්නේ කියලා ඒන්ජල්ස්ලගෙන් ගයිඩන්ස් එක ඔයාගේ හීලින්ග් වලට ලබා ගන්න ටැරොට් හරහා. කමෙන්ට් කරන්න 11 thank you universe to guide me for healing කියලා. ඔයාලා එකම දේ කමෙන්ට් කරලා ඒ ভাইබ්‍රේෂන් එක මේ වීඩියෝ එකට දෙද්දි විශ්වයට ඒ එනර්ජි එක පවර්ෆුල්ව යනවා. මම විශ් කරනවා ඔයාලා හැමෝටම මේ ජර්නි එකේ හීල් වෙන්න ලැබෙන්න කියලා. subscribe කරන්න අමතක කරන්න එපා. I'm sending you love, peace and strength to your healing journey. Stay happy, have peace. Bye bye.